ගරු ආර්යයන් වහන්සේගෙන් අවසරයි මෙය කාරුණික ඉල්ලීමකි. මීවන පලානේ අරහතුන් වහන්සේට එල්ල වී ඇති චෝදනා නිසා පිරිසිදු බුදුදහම ව්‍යාප්ත කිරීමට ලොකු බාධාවක් වී ඇත. එය තුරන් කිරීම සඳහා යම්කිසි ප්‍රාතිහාර්යයක් පෑමින් එවැනි දුෂ්චීලයින්ට මෙය පිළිගැනීමක් වන බවයි මාගේ හැඟීම. එම නිසා එම ප්‍රාතිහාර්ය පෑමට උන්වහන්සේගෙන් කාරුණික ඉල්ලීමක් කරන ලෙස ඔබ වහන්සේට ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නෑ දැන් මේ මහා භූත හතරෙන් ප්‍රාතිහාර්ය පාන්න දෙයක් නෑ. ඔබ සියලු දෙනා තේරුම් ගන්න ඕනේ මේ ධර්මය දැන් කියන්න ඕනේවා කියලා තියෙනවා, පෙන්වන්න ඕනේවා පෙන්වලා තියෙනවා, මතු කරන්න ඕනේවා මතු කරලා තියෙනවා. සියලු දේ දැන් විවෘත වෙලා තියෙනවා. සියලු දේ විවෘත වෙලා තියෙනවා. ඒකම තමයි ප්‍රාතිහාර්ය. අනුශාසනියන් පාටිහාර්ය. මේ භෞතික වශයෙන් මැජික් පෙන්නන එක දේවදත්ත හාමුදුරුවොත් කළා. ඒකින්ද ඒ වගේ தත්වයකට මේ උතුම් ධර්මය අපි එච්චර බාල්දු කරන්න යන්න හොඳ නැහැ. මේ ධර්මය හැම කෙනෙකුටම ගෝචර වෙන්නේත් නැහැ එක හා සමානව. අනුරුද්ධ සූත්‍රයේ බුදුහාමුදුරුවම කිව්වා පඤ්ඤාවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මය මතු කරාට හැම කෙනාටම එක හා සමානව ඔරොත්තු දෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න ඕනේ මේ මුළු රටම නිවන් දක්කන්නත් බෑ. ඒ සඳහා මිනිසෙක් හැටියට අංග සම්පූර්ණව උපදින්නත් ඕනේ. පුබ්බේජකත පුඤ්ඤතා ශක්තිය තියෙන්නත් ඕනේ. කන සම්පත්තිය ලබන්නත් ඕනේ. බුද්ධ ශක්තියට අනුගත වෙන්නත් ඕනේ. ඔන්න ඔය හතරම තියෙනවා නම් සෝතාපන්න ඵලයට ඒ පුද්ගලයාට බණ අහලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබලා යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරලා මේක කරගන්න පුළුවන්. ඒක කරගන්නයි ඕනේ. වෙන වැඩ කරන්න ඕනේ මේ 이르දි ප්‍රාතිහාර්ය පෑම බුදුහාමුදුරුවෝ තහනම් කළා. 이르දි ප්‍රාතිහාර්ය පෑම බුදුහාමුදුරුවෝ තහනම් කළා. අනිත් එක මේ අරහත් తত্ত্বය කියන බොහොම උත්තරීතර తত্ত্বය අර පුතඥ පුද්ගලයෙකුටත් කරන්න පුළුවන් 이르දි ප්‍රාතිහාර්ය වගේ බොහොම පහත් දෙයකට යා කරන්න හොඳ නැහැ, සසදන්න හොඳ නැහැ, ගලපන්න හොඳ නැහැ. ඔබ විශ්වාස කරනවද දේවදත්ත හාමුදුරුවොත් 이르දි ප්‍රාතිහාර්ය පෑවා? ඉතින් දේවදත්ත හාමුදුරුවන්ට කරන්න ඕන කරපු වැඩේ අද මේ ධර්මය සනාතනය කරන්න ඒ වගේ වැරදි වැඩ කරන්න හොඳ නැහැ. ඒව කරන්නෙත් නැහැ. එහෙම කරන්නත් බෑ. ඒ සඳහා බුදුහාමුදුරුවෝ විනය නීතියක් දාලා තියෙනවා 이르දි ප්‍රාතිහාර්ය පාන්න එපා කියලා. ඒක තහනම් කරලා. ඒවා මේ ලෞකික දේවල්. ඒවා නෙමේ තේරුම් ගන්න ඕන මේ යටපත් වෙලා ගිය දේවල් මතුවීම, යටපත් වෙලා ගිය දේවල් මතු කිරීම. තානංච තානතෝ අට්ඨානංච අට්ඨානතු දෙපැත්ත. තාන හැටියටත් අට්ඨාන හැටියටත් මතු කරලා පෙන්වීම තමයි කරන්න පුළුවන් ලොකුම ප්‍රාතිහාර්ය. ඒක දැන් කරලා තියෙනවා. පේන අයට පේනවා, නොපෙනෙන අයට නොපෙනී ඔහේ යනවා. ඒකත් හේතුවක ඵලයක්.